පොල්දුව මන්සන්දිය ආසන්නේ රාත්‍රියේ රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන රථවාහන පරීක්ෂාවක් පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වනවා. මීට දින කිහිපයකට පෙර තමන් මෙම සිද්ධියට මුහුණ දුන් බවයි නෙත් ඩිජිටල් නිවුස් කළ විමසීමකදී සිද්ධියට මුහුණ දුන් දිලීක සායක්කාර ප්‍රකාශ කළේ. රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් බීමත් රියදුරන් පරීක්ෂා කරන ආකාරය පිළිබඳ වාහන රියදුරකු ප්‍රශ්න කිරීමත් සමග මෙම සංවාදය ඇති වී තිබුණා. මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන්ද විමසීමක් කළා. ඔවුන් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදු කරන බවයි. නෑ ඔක හර මේව කරන්න හදන්නේ. ඕක මේව කරන්න එපා නේද? ඕක මේ මම ආයේ මේකක් ගන්න බෑ. මම බීලා නෑ. ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඕගොල්ලොන්ට ට්‍රේනින් එක කියනවනේ කරන්න කොහමද කියලා. එහෙම බෑ කරන්න. නීති තියෙනවා රටක කරන්න. නෑ එහෙම චෙක් කරන්න ක්‍රමයක් තියෙනවා. ඔයාලට ඕන විදිහට කරන්න බෑ. අපිටත් ආත්ම ගරුත්වයක් තියෙනවා. ඔයා ඕක කරන්නේ මොකද? මම බීලා නෑ එච්චරයි. ඔයාලට සැකනම් ඕක ගන්න පුළුවන් ඇක්ෂන් එකක් ගන්න. මෙච්චර වෙන්නේ බීලා නෑ කියලා මොකද කතා කරන්නේ? පරීක්ෂා කරන්න අයිතියක් තියෙනවා. පරීක්ෂා කරන්න ඕන මිනිස්සු ගෞරවයෙන් මට මෙතනින් මම කතා කරන්නේ මොකද මට රාජකාරියක් සමාජ සහායයක් දෙන්න. අපි මේ අපිට මේ අමාරුවකට මේ ඉන්නේ. අපි මේ රාජ 12 හරි මහත්තයා ඔයා මම නැහැ කියන්නේ. මම නැහැ කියන්නේ. මම කියන්නේ ඔයාලත් ඔයාලගේ රාජකාරිය හරියට කළා. අපිත් නීතිකරුකව යන මිනිස්සුනේ. අපිට අපේ රෙස්පෙක්ට් එක දීලා කරන්න. ඔයා මේක රෝල් කළා. මගේ තියෙන ආදායම් බලපත්‍ර රෝල් කළා. ඒකට පිබින්න කියන එක වැරදි. කොහොම කවුරු කිව්වත් ඒක වැරදි. රටක නීතියක් තියෙනවා. ඕගොල්ලන්ට කැමති දේවල් කරන්න බෑ. මේක කොහොමද කරන්නේ? මේක කරන්න බෑ. ඔයාලා මට වඩා දැනගන්න ඕන ඕගොල්ලෝ පොලිස් ට්‍රේනින් එකක ඉන්න මිනිස්සුනේ. කතා කරලා ආට දීලා කියලා මෙතන දීලා දෙන්නා විතර මේ අපිට සාමාන්‍ය ඔයාගේ ආත්ම ගරුත්වයට කෙලෙසෙන්නේ නැති. ඔයාලට එතකොට ට්‍රේනින් එකේදී කියනවනේ කරන්න ඕන කොහොමද කියලා. එතකොට මම කියන්නේ මම ෂටර් එක පහත් කරලා ඔයාට බලපත්‍ර ටික දීලා. මම ඔයාට සම්පූර්ණ අනුගත ඒ කියන්නේ මගේ පැත්තෙන් මම සපෝට් එක සම්පූර්ණ දුන්නානේ. හරිද? මං හදනේ මං ඉතින් කතා කරේ ඇත්ත කතාව මේක මොකක්ද කියලා. ඔව්. ඒක තමයි මම කියන්නේ. අපිට ඔයාලා ඔක ආදවල් කරලා මම මේ කෑ ගහනවා නෙවෙයි අනේ ඕගොල්ලෝ ගන්න රාජකාරියට ඔයාලා ගන්න රාජකාරියට එකෙන්ම රෙස්පෙක්ට්. මම ඒක මොකුත් කියන්නේ නැහැ. අලුතෙන් පොලිසියට ඇවිල්ලා ඉන්න තරුණ නිලධාරීන් ඉන්න හරිම හොඳයි. මම මේ ඒ කියන්නේ මම මේ ඔයගොල්ලොත් එක්ක දේශපාලකව කතා කරනව නෙවෙයි. හරිද? උත්තරානේ මෙයා අපිට මෙතන නල නැහැ. ඇත්තටම මේ ආණ්ඩුවට නල දෙන්නවත් බෑනේ. ඇත්තටම නල නැහැ. අපිට නැති වෙන එක එකක් නැහැ. දැන් ඔන්ලයින් පේමන්ට් කරනවා කියන එකක් ෆෝන් දෙන්න නැහැ. ඒක එක ෆෝන් එකක් රාජ්‍ය දෙන්න. අපිට මෙතන නලයක් දෙන්නේ අපිට අපේ මට්ටමේ ඔයා කතා කරලා අපිට දෙන්නත් එක ෆෝන් අත දීලා පිළිගන්න. ඒකට අනිත් කවුරුත් අපිට නැහැ. අපිට සැකේ කියන්න බෑ බීලා. අන්න ඒකද. අන්න ඔයා හොඳ දැනකට ආවා. අපි පොලිසියට අරන් ගිහිල්ලා මේ කරන ඔයාගේ රස්තියාදී. විනාඩියක් අහුම් කරනවා. අර මම මේ හෙනම හොඳින් මේ නිකන් සාමාන්‍ය දර මේ ඇත්තටම මට මේ මහත්තයා දෙන්නේ අරෙන් බටන් එක දැම්මම මම ඇවිල්ලා අතන බ්ලොක් කරන හින්දා මම ලස්සනට මේ අයිනෙන් නවත්තලා ලස්සනට අර වාහනේ ගානට රිවර්ස් කරනකොටම සාමාන්‍ය සෙන්ස් එකක් තියෙන මිනිස්සුන්ට තේරෙන්න ඕන මෙයා බොහොම මීටරෙන් ඇවිල්ලා ලස්සන පිළිවෙලට හරි. ඊට පස්සේ මම ෂටර් එක පහත් කළා. බලපත්‍ර ටික ඉල්ලුවම මම ලස්සන බලපත්‍ර පොඩ්ඩක් ඉන්න මම ලයිසන් එක දෙන්නම් කියලා මම ලයිසන් එක අරගෙන දීලා. එහෙම දෙනකොට මං හිතුවා ඇත්තටම මෙයා මෙතෙන්ටම ඇවිල්ලා ඉවරයිනේ. එතකොට මම ෂටර් එක පහත් කරලා ඔයා ළඟටම ආවට පස්සේ ඔයා දැක්කනේ මං ඊට කලින් පහත් කරේම නැහැ. හේතුව ඔයාට පහසු වෙන්න. හරිද? ඔයාගේ රාජකාරියට බාධාවක් නොවෙන්න තමයි මං ඒක කරේ. එතකොට එච්චර ඒකේ මේක ආවට පස්සේ ආයෙ මට මෙයා අතට පිමින්න කිව්වා. මං ඒකත් කරා. හරිද? හැබැයි මට ආයතරයක් බලපත්‍රය ඕල් කළේ. ඒකට පිමින්න කියනකොට මට ඒක ඉවසන්න අමාරුයි. ඔයාලා තේරුම් ගන්න ඕනේ. ඕ ඒක වැරදි වැඩි. ඒක කරන්න එපා. ඒ කියන්නේ පොලිසියට දෙන ගෞරවෙත් නැති වෙනවා. ඒකයි මම කියන්නේ. නෑ මම කියන එක හරියනේ. මම ඇවිල්ලා රිවර්ස් කරලා ලස්සන නැහැට්ටුවම ඔබතුමාට තේරෙනවා මම නීතිකරුක රියදුරෙක් කියලා.
අනේ නෑ හිතේ දුන්නා සමා වෙන්න. මම කිව්වේ ඒක නීතිමය වටපිටාව මම කිව්වේ. හරි.